සුබ දවසක්. මම ඩොක්ටර් සෑම් ජේ. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාන්තාවන් බොහොමයක් මැදිවියෙන් පස්සේ, ඒ කියන්නේ ආර්තව හරණයෙන් පස්සේ මූණ දෙන නිින්ද නොයෑම කියන తত্ত্বය. ආර්තව හරණයට අපි කියනවා මෙනෝපෝස් කියලා ඉංග්‍රීසියෙන්. ආර්තව හරණය ඇති වෙන්න අවුරුදු කීපයකට කලින් ඉඳන් කාන්තාවන් මෙම తত্ত্বය අත්දකිනවා. මීට හේතු වන්නේ ඩිම්බකෝෂ අක්‍රිය තත්වයට පත්වීමෙන් පස්සේ එන කාන්තා හෝමෝනවල හීනතාවය. ආර්තව හරණයෙන් පස්සේ එන හෝමෝනවල ඌනතාවය, මානසික සංකූලතා, ඇන්සයිටි, ડિප්‍රෙෂන් වගේ තත්වයන් වගේ ඒ වගේම රාත්‍රියේ අධික ලෙස දහඩිය දැමීම නිසාත් කාන්තාවන් නිින්ද නොයෑමේ තත්වයෙන් පීඩා විඳිනවා. මානසික අවපීඩනය හෝ කාන්සා තත්වය කියන්නේ ඇන්සයිටි වගේ තත්ත්වයක් එනවා නම් ඒ සමගින් රෝග ලක්ෂණත් ඔවුන් තුල තියෙන්න පුළුවන්. ඒ වගේ රෝග ලක්ෂණ වන්නේ කෑම අරුචිය, රුස්සන්නේ නැති බව, ඉක්මනින් කෝපයට පත්වීම, සිතේ ඇතිවන බය ගතිය, අධික තැති ගැන්ම, සිතේ සතුටක් නැති බව වගේ තත්වයන්. නමුත් මේවා తాවකාලිකව ඇතිවන මානසික සංකූලතා. මේ වගේ වෙලාවට තව කෙනෙක්ගේ උදව්ව ඔබට අවශ්‍යයි. ඔබට ඇහුම්කන් දෙන්න කෙනෙක් සොයාගන්න ඕනේ. මානසික උපදේශන සේවාවක් ඔබ සොයාගත යුතුයි. වෛද්‍යවරයෙකුට හෝ උපදේශනයේ දක්ෂ කෙනෙක්ට ඔබ කතා කළ යුතුයි. ඔවුන් ඔබව මනස සැහැල්ලු කිරීමේ ව්‍යායාම ගැන දැනුවත් කරાવી. ක්‍රමානුකූල ආශ්වාස ප්‍රශ්වාස කිරීමෙන් සිදු කරන බ්‍රීදිං එක්සර්සයිසස් ගැන ඔබව දැනුවත් කරાવી. ඒ මගින් ඔබට තැන්පත් හා නිරවුල් මනසක් ලබාගත හැකියි. ඒ ඔබේ සිත සුවපත් කරાવી. තරහ ආතතිය පාලනය කර ගැනීමට ගණන් කිරීමේ ව්‍යායාම තියෙනවා. හිත කලබල වුණාම අපිට 100 ඉඳන් 15ට ගණන් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් කරන විදිය ඔබ දැනුවත් විය යුතුයි. සිතේ ආතතිය අඩු වෙලා සිතෙහි පාලනයක් ඇති වෙනකොට අපේ නිින්ද අපිට ආයිමත් ලැබෙනවා. ඒ වගේම අපේ නිදා ගන්න කාමරය නිදහස් සහ සාමකාමී තැනක් වෙන්න ඕනේ. හැම දිනකම එකම වෙලාවටවත් නිින්දට යන්න පුරුදු වෙන්න ඕනේ. අනවශ්‍ය විදියට ඇහැරලා ඉඳගෙන ටීවී බලන්න, ෆෝන් එක ඔබන්න පුරුදු වෙන්න එපා. ඒකෙන් තවත් නිින්ද අපෙන් ඈතට යනවා. ඇඳට ගිහිල්ලා නිින්ද එනකන් ඔබ ඉගෙන ගත්ත රිලැක්සේෂන් ටෙක්නික්ස් ටික කරන්න බලන්න. එමගින් ක්‍රමයෙන් සිත සුවපත් වෙලා තැන්පත් වෙලා නිින්ද ඔබ කරා පැමිණේවි. නිින්ද නැහැ කියලා නිදිපෙති බොන නම් ඇබ්බැහි වෙන්න එපා. එය කඩා ගන්න බැරි ඇබ්බැහි වීමක්. රාත්‍රියේ අධික දාඩිය දැමීමක් ඇති වෙනවා නම් නිින්දට පෙර සිසිල් දියෙන් හොඳින් ඇඟ හොදා ගන්න. සුව පහසු කපු ඇඳුමක් ඇඳ ගන්න. නිදා ගන්න ඇඳ ළඟින් ෆෑන් එකක් තියා ගන්න. ඔබට සුව පහසු නිින්දක් ලැබේවි. මේ ඇතිවන මානසික බිඳවැටීම්, නිින්ද නැතිවීම, දහඩිය දැමීම සියලු දේ తాවකාලික බව දැනගන්න. මේ සංක්‍රාන්ති සමය ඔබ පහසුවෙන් ගත කරන්න. ස්තුතියි. මම ඩොක්ටර් සෑම් ජේ.